සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිමවාගේ සුන්දර හසකින් මීඩියා සබ්ජෙක්ට් එකට ඒකක් ගන්න විදිහ ගැන විතරයි. කියන්නේ නලරලි කඳුමානයේ හරියටම ටයිම් මැනේජ් කරලා පේපර් එක ලියන්න මම ඔබ තාමගෙන වසත් කලවනි. හෙලෝ ළමයි, වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ මීඩියා සබ්ජෙක්ට් එකට එකක් ගන්න කොහොමද වැඩ කරන්න ඕනි කියන එක ගැන. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එක ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක්. කලින් බ්ලොග් එකේදී මම කිව්වනේ මම A level වලට කරේ සිංහල, මීඩියා, පොලිටිකල් කියන සබ්ජෙක්ට් තුන කියලා. ඊට පස්සේ ඔයාලා ඉල්ලලා තිබුණනේ සිංහල පාඩම් කරපු විදිහ කියන්න, පොලිටිකල් පාඩම් කරපු විදිහ කියන්න, මීඩියා වල බ්ලොග් එකක් අරන් එන්න එහෙම කියලා. ඒ නිසා අද වීඩියෝ එකෙන් නම් මම කතා කරන්නේ මීඩියා වලට එකක් ගන්න විදිහ විතරයි. ආයේ මම සිංහල වලටයි පොලිටිකල් වලටයි බ්ලොග් එකක් අරගෙන එන්නම්. ඉස්සර වෙලාම ඔයාලා ඔයාලගේ මීඩියා පේපර් එක හැදෙන විදිහ ගැන දැනගෙන ඉන්න ඕනි. මේකෙදී එක කොටසයි දෙක කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවා. එක කොටසට ප්‍රශ්න 50ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි පැය දෙකකුත් හම්බ වෙනවා. දෙක කොටස කියන්නේ රචනා ප්‍රශ්න කොටස. මේකෙදී ප්‍රශ්න 7ක් තියෙනවා. 7න් ඔයාලා කැමති 5ක් තෝරගෙන ලියන්න පුළුවන්. ඒ වගේම තමයි දෙක කොටසට හම්බ වෙන්නේ පැය 3ක කාලයක් විතරයි. මේකෙදී ඔයාලට වැඩියම ලකුණු ගන්න පුළුවන් MCQ එකකින්. ඒ නිසා MCQ එක ගොඩ දාගන්න හොද්දට මහන්සි වෙන්න. විශේෂයෙන්ම 12 වසරේ 13 වසරේ ගුරුවත් පොත් දෙක ෆොටෝකොපි කරලා තියාගන්න. ඒ දෙක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන ෆොටෝකොපි කරලා හොද්දට ඒ දෙක බලාගන්න අස්සක් මුල්ලක් නෑර. ඒකේ අර තියෙන පොඩි පොඩි අපි හිතන්නවත් නැති තැන් වලින් තමයි MCQ එකට ප්‍රශ්න අහන්නේ. ඔයාලා ගුරුවත් පොත් දෙක හොඳට බලාගෙන එක්සෑම් එකට යන්න. එතකොට ඔයාලට කොහෙන් MCQ එකක් ආවත් ඒකට උත්තරේ හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ මම ෆොටෝකොපි කරගත්ත 13 වසරේ ගුරුවත් පොත. 12 වසරේ ගුරුවත් පොත නම් දැන් ළඟ නැහැ. ඔයාලට පෙන්වන්න. ඔයාලා MCQ එකට 40ට වඩා වැඩි ලකුණක් ගන්න උත්සාහ කරන්න. මොකද 40ට වඩා වැඩි ලකුණක් ගත්තම ඒ සාමාර්ථයකට යන්න තියෙන ඉඩකඩ ගොඩාක්ම වැඩි. ඒ වගේම තමයි වැඩියම ලකුණු ගන්නත් ලේසි MCQ එකෙන්. මන් දැන් කියලා දෙන්නේ ඔයාලා පේපර් එකේ ටයිම් මැනේජ් කරගෙන කොහොමද ප්‍රශ්න 5ටම උත්තර ලියන්න කියලා. හරියටම ටයිම් මැනේජ් කරලා පේපර් එක ලියන්න මම පාවිච්චි කරපු ක්‍රමය තමයි ෆෝන් එකේ ටයිමර් එක සෙට් කරලා ඉවර වෙලා මමම ප්‍රශ්නයක් හදාගෙන මම ඒකට උත්තර ලියපු එක. මේකෙදී අපි ෆෝන් එකේ වෙලාව සෙට් කරනවා විනාඩි 15ක්. ඊට පස්සේ විනාඩි 15 ඇතුළතදී දැන් වෙලාව යනවනේ. ඊට පස්සේ අපි ප්‍රශ්න ලියන්න ගන්නවා. ප්‍රශ්න ලියන්න අරගෙන අපිට විනාඩි 15ට කලින් මේ ප්‍රශ්න ලියලා ඉවර කරගන්න පුළුවන් වුණොත් ඔයා ඊට වඩා වෙලාව අඩු කරන්න. විනාඩි 2ක් 3ක් හරි කමක් නැහැ. වෙලාව අඩු කරලා ආයෙත් ටයිමර් එක සෙට් කරලා වෙන ප්‍රශ්නයක් ලියලා බලන්න ඔයාට ලියන්න පුළුවන්ද කියලා. හදිස්සියේවත් ඔයාට විනාඩි 15ට කලින් මේ ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න බැරි වුණොත් කමක් නැහැ. ඔයා විනාඩි 20ට ටයිමර් එක සෙට් කරන්න. ඊට පස්සේ විනාඩි 20ට ලියන්න පුළුවන්ද කියලා බලන්න. විනාඩි 20ට ලියන්න පුළුවන් වුණොත් ආයෙ ඔයා ඒකෙනුත් ඒ විදිහට විනාඩි 2ක් 3ක් අඩු කරලා එහෙම වෙලාව අඩු කරලා ඔයාගේ ස්පීඩ් එක හදාගන්න, ගානට ටයිම් එක මැනේජ් කරගන්න පුළුවන් තරමට ඔයාගේ වේගය හදාගන්න. මම ඔයාලට නිර්වචන මතක තියාගන්න ලේසි විදිහක් කියලා දෙන්න.
ඔයාලා නිර්වචන වල තියෙනවනේ මොකක් හරි කීවර්ඩ් එකක් විශේෂ වචනයක් තියෙනවා එක එක නිර්වචනයකට ආවේනික වෙච්ච. ඒ කියන්නේ දැන් සංස්කෘතිය සම්බන්ධ නිර්වචන වල නම් එක්ක මොකක් හරි දැනුම, කලාව වගේ එහෙම මහජන සම්බන්ධතාවලට අදාළ නිර්වචන වලත් මොකක් හරි එහෙම හැම නිර්වචනයකම වගේ අනිත් නිර්වචන වලට සාපේක්ෂව වෙනස් වෙච්ච එක විශේෂ කරුණක් තියෙනවා. අන්න ඒ කරුණ ඔයාලා හොඳට මතක තියාගන්න. ඒකට තමයි කීවර්ඩ් එක කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ එක්කම ඒ නිර්වචනයට අදාළ පුද්ගලයා කවුද කියන එකත් මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලට MCQ එක මේ නිර්වචනය කාගේද කියලා අහලා තිබුණොත් ඔයාට ලේසියෙන්ම අර කීවර්ඩ් එක ඒ නිර්වචනය ඇතුලේ තිබුණොත් මේක මේ පුද්ගලයාගේ කියන එක ඔයාගේ ඔළුවට ටක් ගාලා එනවා. එතකොට ඔයාට ලේසියෙන්ම උත්තරේ හොයාගන්නත් පුළුවන්. ඒ නිසා නිර්වචන පාඩම් කරගද්දී මේ ක්‍රමය try කරලා බලන්න. ඊට පස්සේ ඔයාට අමාරු පාඩම් short note හදාගෙනත් පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අමාරු පාඩම් වල කොටස් මේ වගේ sticky notes වල ලියාගෙන ඔයාට හැම නිතරම පේන තැනක අලව ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි පාඩමක් ඉවර වුණාම ඒකට අදාළව පාස් පේපර් එකේ තියෙන ප්‍රශ්න කරන්නත් අමතක කරන්න එපා. දුරත ගන්තරේ සැඩසිත මාරුතේ වෙලේගතේ දැතගෙනවා සිහින් වැහි කෝඩ මුව කමල ආතරෙන් සිපගති මිස්සේරු. ඔයාලට මම පොඩි බඩක් පෙන්නන්නද? මේ තියෙන මගේ 2026 විෂන් බෝඩ් එක. අවුරුද්ද ඉවර වෙන්නත් කලින් දැන් මේකේ තියෙන ඔක්කොම වගේ සම්පූර්ණ වෙලා තියෙන්නේ. මට හරියම සතුටුයි. තව ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි උත්තරයක් කොච්චර ප්‍රමාණයක් ලියන්න ඕනිද කියන එක. මේක තීරණය වෙන්නේ ප්‍රශ්නය අහලා තියෙන විදිහත් එක්ක. එක ප්‍රශ්නයක් කොටස් 4ක් තියෙනවා කියන්න ඔයාලා දන්නවනේ. මේකෙදී පළවෙනි කොටස සාමාන්‍යයෙන් අහන්නේ 2ක් හරි 4ක් හරි නම් කරන්න වගේ. එතකොට විස්තර කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ඒ නම් කරන්න තියෙන ගාන නම් කරාම ඇති. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේදී සාමාන්‍යයෙන් 2ක් නම් කරලා ඒක විස්තර කරන්න වගේ තමයි අහන්නේ. ඒකට ලකුණු 4ක්ද කොහෙද හම්බ වෙනවා. ඒකදී ඔයාලා අර චුට්ටක් විස්තර කරන්න අදාළ එක විතරයි. නිකන් අර ගොඩාක් දේවල් ලියන්න යන්න එපා. අදාළ දේ විතරක් ලියන්න. ඊට පස්සේ තුන්වෙනි එකේ සාමාන්‍යයෙන් 3ක්ද කොහෙද නම් කරලා ඒක විස්තර කරන්න තමයි අහන්නේ. එතකොට ඒකටත් ගොඩාක් ලොකුවට ලියන්න යන්න එපා. අදාළ ටික විතරක් ලියන්න. රූල් 6ක් 7ක් 8ක් ලිව්වත් කමක් නැහැ. ඒ වගේ අර පිටු ගණන් ලියන්න යන්න එපා. ඒ ප්‍රශ්නෙට ඔයාලා වෙලාව ඉතිරි කරගන්න ඕනි. මොකද ඔයාලට තව ප්‍රශ්න 5ක් තියෙනවා ලියන්න. ඔයාලා ගොඩාක් දන්න එකම ගොඩාක් ලියලිය හිටියොත් ප්‍රශ්න 5ම ලියා ගන්න වෙලාව මදි වෙනවා. ඒ නිසා ටයිම් එක මැනේජ් කරලා ගානට උත්තර ලියන්න ඕනි. තුන්වෙනි කොටසටත් ගොඩාක් ලියන්න යන්න එපා. අදාළ දේ විතරක් ලියන්න. ඊට පස්සේ හතරවෙනි කොටස තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. හතරවෙනි කොටසට ඔයාලට ලකුණු 16ක් හම්බ වෙනවා. ඒ නිසා හතරවෙනි කොටස හොද්දටම ලියන්න ඕනි. ඔයාලා දන්න කරුණු ඔක්කොම ටික දාන්න. සමහර අය පොත් කියවලා ගත්ත කරුණු තියෙනවා වෙන්න පුළුවන්. ඒවත් දාන්න. ඔයාලා දන්න හැම දෙයක්ම දාලා හොද්ද අර පෝෂ්‍යදායි උත්තරයක් කියන්නේ අන්න එහෙම අර හොද්ද උත්තරයක් ලියන්න හතරවෙනි කොටසට. තව විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි පිටු ගන්නට ලකුණු හම්බ වෙන්නේ නැහැ ළමයි. ඔයාගේ උත්තරේ තියෙන ගුණාත්මක භාවයට තමයි ලකුණු හම්බ වෙන්නේ. ඔයාලා අර ගොඩාක් පිටු පුරවන්න කියලා එහෙම ලිව්වට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔයා පොඩියට හරි අදාළ අවශ්‍ය දේ ගානට අර ටක්කෙටම ලියනවා කියන්නේ අන්න එහෙම ගුණාත්මක භාවයෙන් යුක්ත උත්තරයක් තිබුණොත් ඔයාට උපරිම ලකුණකට යන්න පුළුවන්. පිටු ගණන් ලිව්වා කියලා එහෙම ලකුණු හම්බ වෙන්නේ නැහැ. මේ ඒ කියන්නේ අර හොද්දටම උත්තරේ ලියන්න. ඔයා දන්න කරුණු සේරම ටික දාලා වෙලාවත් ඉතිරි කරගෙන
හොඳ උත්තරයක් ලියන්න පිටු ගාන නෙමෙයි වැදගත් වෙන්නේ ඔයාගේ උත්තරේ තියෙන ගුණාත්මක භාවය. ඔයාලට දැන් මීඩියා එක්සෑම් එක සැප්තැම්බර් 4 තියෙනවා කියලා නංගි කෙනෙක් දාලා තිබුණා. ඉතින් ඔයාලා හැමෝම මීඩියා එක්සෑම් එක හොඳට ලියන්න ඒ වගේම තමයි හැමෝටම ඒ එකක් ගන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයාලට කියන්න තව දෙයක් තියෙනවා. ඊයේ මගේ channel එකේ subscribersලා 500 සම්පූර්ණ වුණා. ඔයාලට ගොඩාක් ස්තුතියි මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවට. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ආයේ අලුත් vlog එකකින් හම්බ වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරෙයි.